The Great Smoky Mountains කියන්නේ ඇමරිකා එක්සත් ජනපදය තුළ වැඩිම සංචාරකයන් පිරිසක් වාර්ෂිකව පැමිණෙනු ලබන ජාතික වනෝද්‍යානය. මෙම වනෝද්‍යානය ඇමරිකා එක්සත් ජනපදයේ ටෙනසි සහ නෝර්ත් කැරොලයිනා කියන ප්‍රාන්තවලට මායිම තමා පිහිටා තිබෙන්නේ. මෙම වනෝද්‍යානයේ අවට විශාල නගර කිහිපයක් පිහිටා තිබීමත් වැඩි සංචාරක ආකර්ෂණයක් මේ වෙත ලැබීමට එක් හේතුවක් වී තිබෙනවා. මෙම වනෝද්‍යානය තුළදී ගෝනුන්, මුවන්, කළුවලසුන්, එවැගේම කැලෑ බලලුන්, රැකූන්ස්, කයෝටිස්, ලේනුන් වැනි සත්ත්ව විශේෂ අපිට බහුලව බලා ගන්නට අවස්ථාව තියෙනවා. අනිකුත් ඇමරිකානු ජාතික වනෝද්‍යානයන් වලට සාපේක්ෂව තරමක ඉහළ ජෛව විවිධත්වයක් මේ වනෝද්‍යානය තුළ අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ස්මෝකි මවුන්ටන්ස් ජාතික වනෝද්‍යානය තුළ ඓතිහාසික ස්මාරක කීපයක්ම දැක ගැනීමට හැකියාව තියෙනවා. මේ ස්මාරක 19 වෙනි සතවර්ෂයේදී පමණ යුරෝපයේ සිට ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වී මෙහි මුලින් පදිංචි වූ පුද්ගලයන් විසින් ඉදිකරන ලද ඒවා බව සඳහන් කරනවා. මේවා අතර දවයින් ඉදිකරන ලද නිවාස, දේවස්ථාන, අනිකුත් ගොඩනැගිලි, එමෙන්ම ගොවිපළ උපකරණ, ජලරෝධ මගින් ක්‍රියාත්මක වන ඇඹරුම් හල් වැනි නොයෙකුත් නිර්මාණ දකින්න පුළුවන්. 19 වන සතවර්ෂයේ ඇමරිකානු ගමක දිවි පෙවෙත ගත වුණු ආකාරය ගැන සජීවී අත්දැකීමක් ලබා ගන්නත් මේ උද්‍යානයේ නරඹන්න පැමිණෙන සංචාරකයන් හැකියාව ලැබෙනවා. මීට අමතරව මේ වනෝද්‍යානය තුළ ඉතාම අලංකාර දිය පහරවල්, දිය ඇලි, ශාස්ත්‍රීය තෘණභූමි, හරිත වර්ණවත් කඳු වැටි, මිටියාවත් වැනි ඉතාම අලංකාර පාරිසරික ලක්ෂණ දැක බලා ගැනීමට පුළුවන්. සෑම වසරකම මාර්තු මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කාලය මේ වනෝද්‍යානය ආරම්භීමට ඉතාම සුදුසු කාලයක සැලකෙනවා. ඒ අතරිමුත් ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ශීත ඍතුවට පත්‍ර හැලී යාමට ප්‍රථමයෙන් විවිධ වර්ණයන්ගෙන් යුත් වෛවර්ණ පත්‍ර සහිත මනරම් දර්ශනයක් මේ වනෝද්‍යානය තුළින් දැක බලා ගැනීමට හැකි වෙනවා. අපි මේ වනෝද්‍යානය සංචාරය කරේ වසන්ත ඍතුව ආරම්භයේදීම මාර්තු මාසයේ. වනෝද්‍යානය තුළදී සවස් කාලයේ ඉර බැස යන දර්ශනය අපේ සිත් තුළ සදාකාලික මතකයක් ඉතුරු කළා.